හයි අද ඉතින් සුබ උදෑසනක් නෙමෙයි සුබ 10 වෙලා. මොකද නැගිටිද්දිම 12 පහ වෙලා. මේක තමයි මම කරන්නේ පඬිත වැඩ. මොකක්ද දන්නවද ඔය ගිය සැරේ කරලා තියෙන කල එක තමයි ඔය. කල එකක් නෙවෙයි. මම හිතන්නේ මේ බ්ලීචින් එක කරන්නේ මම. ඔය ගිය සැරේ කරලා තියෙන්නේ බ්‍රවුන් කල එක වගේ. මේ සැරේ කරන්න යන්නේ නිකන් අර රෙඩ් වයින් කල එකක් වගේ. මේ බ්ලීචින් එකක් මම හිතන්නේ ඒක කල එකක් නෙවෙයි. බ්ලීච් වගේ. ඒ කියන්නේ ඒක ඉන්නම ඔය ග්‍රෙඩි කඩා ගන්න එපා. මොකද කලින් දවසේ මේ මාලා බයික් එකේ තමයි ගියේ. බයික් එකේ ගියා කියන්නේ මම බැඳගෙන යන්නේ නැහැ කොණ්ඩ කඩාගෙන මගේනේ යන්නේ. ගැට ගහනවා ඉක්මනට. මේ ඊළඟට ගැට ටික කඩාගෙන තමයි මේ කලයක දාන්න එනකෝ. ගෙදර කට්ටියත් ඒක ඉතින් හරි ලස්සනට වීඩියෝ කරන්න පුළුවන් නේ. මේ ආහාරයෙන් එනවා මෙහෙන් එනවා ආහාරයෙන් කතා කරනවා. ඉතින් අපි ගැට ටික කඩාගෙන කොණ්ඩේ තියන ගැට ටික කඩලා අපි කලයක් කරන්න යමු. You got me up and I keep bleeding, I keep bleeding love. I keep bleeding, I keep bleeding love. Keep bleeding, I keep bleeding love. You got me up and you got me up and I keep bleeding, I keep bleeding love. I keep bleeding, I keep bleeding love. Keep bleeding, I keep bleeding love. You got me up and දැන් ගැට ටික කඩලා ඉවරයි. දැන් මම ඔය චුට්ටක් ඉස්සරහ බෙදාගෙන කලයක දාන්න යන්නේ. ඔය ඉතින් හරියට නීට් එක කරන්න දන්නේ නැහැ ඉතින්. මේ නෝමල් කලයක දාලා බලමු අපි. ඒ කලයක මාර ලස්සනයි. හැබැයි ගොඩක් කල් තියෙන්නේ අර මම දාන විදිහත් එක්ක වෙන්නද මේ ඔය ඇවිල්ලා ඉන්නේ අතිපණ්ඩිත. මේ එයාට කල කරන්න දෙන්න කියලා තමයි ඇවිල්ලා ළඟට ඇවිල්ලා කියන්නේ. මේ දුන්නේ මගෙන් බැනුනුත් අහන ඔය වීඩියෝ එකේ තියෙනවා බැනුම් අහනේවත්. මේ බලන්න ඔන්න ඔය කල එක ඕක මං හිතන්නේ දගාලා අවුවේ ඉන්න ඕනේ. ඉතින් අවුවේ ඉන්න හම්බුන්නේ නැහැ. මේ අවුවින්නේ කොහොමද? සෙනසුරාදා මම නිමාඩු දැම්මේ. දවසම වැස්ස මං හිතන්නේ 2:00 විතර වෙනකම් පොඩ වැස්ස කියන්නේ එර එළිය අවුව නැහැනේ නිකන් අඳුරුයි වගේ. ඉතින් ඒ හින්දා ඉතින් මේ අවුව නම් ඉන්න හම්බුන්නේ නැහැ. ගේ ඇතුළටම වෙලා වගේ තමයි හිටියේ. ඒකට මං ගොඩක් වෙලා මේ කලයක තියාගෙන හිටියා. ෂෝක් ලස්සනයි. ඒ කියන්නේ අර අමුතු වයින් කල එකක් එන්නේ. මේ ග්ලව්ස් එකක් හොයාගන්න තිබ්බෙත් නෑ. එකයි තිබ්බේ. මේ ඉතින් ඒකෙන් තමයි දදා හිටියේ. පස්සේ මට මේ ටිකකින් ලොකු මල්ලේ ගිහිල්ලා තමයි මේ ගෙනල්ලා දුන්නේ ග්ලව්ස් එයා ගාව තිබ්බා කියලා. ඒ කියලා දෙනවා මට මම කලර් කරන්නේ. මේ එයා කියලා දෙන්නේ. එයා කියන දේ තමයි කලර් කරන්න ඕනේ. මම කලර් කරන්නද? ඔයා පුළුවන්ද? ඒව තමයි ළඟටලා ආගෙන ඉන්නේ. මේ මනු හරි ලස්සන කලර් එකක් ඉන්නේ.
පාරක් ගුටි කන්න යන්නේ ගන්න ගහන්න හම්බුනේ ඔය යතේ. කලර් තියෙන ගහන්න හම්බුනේ දෙන්න ගිය හොඳ පාරක් කලයක අල්ලන හොඳ නෑනේ මේ කලයක අල්ලන්න දෙන්න බෑ. ඒ හින්දා ඉතින් දෙන්න ගිය හොඳ පාරක්. මේ මම ওই කලර් කරලා මට අර තිබ්බා මේ මොනවාද ඒ කොළ ඇලුමිනියම් වගේ කොළ තිබ්බා මේ අද මේක හොයාගන්න විදිහක් නැහැ. ඒ හින්දා ඕකෙම මේව කරලා දැම්ම මොකද අර ඇඟේ ගෑවෙන හින්දා මම ඕක කරේ නැත්තම් නෝමල් ඕක ගාලා මං දිගට මේ අවුයි පොඩ්ඩක් ඉන්නේ වෙනදට වගේ නෝ. මේ දැන් ඉතින් ඕක හිමින් බැන මේ කරනවා. අරෙම ගෙදර කට්ටිය හැමෝම මේ ඉන්නකොට වැඩ කරන්න අමාරුයි. අනික මේ අපේ චූඩි මල්ලේ දෙක මොකද දෙයක් එක මොකුම කරන්න බෑ. අර හැම තිස්සෙම එනවා එයාට මෙහාට යනවා. බය බෑ අර නිකන් හරි ඒක අතේ ගෑවුනොත් අඟේ හලාගත්තොත් කෙමිකල්ස් නේ. එතන වීඩියෝ ගොඩක් දිගයි. මම ඔතනින් නවත්තනවා. මේකේ මම පෙන්නන්න වීඩියෝ එකේ අන්තිමට තියෙනවා. අපි මේ දැන් නාලා කරලා සේරම වෙලා පොඩි ගමනක් යනවා. මෙතන මං හිතන්නේ මේ හනිමනි බ්ලොග් එක තමයි දාලා තිබ්බේ මේ බන්ස් වගේ තියෙනවා කියලා. මේක මේ යන්නේ දැන් අපි පිටකොඩ ඉඳලා අර තරවතකොට සයිඩ් එක යන පාරේ. ඔතන මේ කිඹුලාවල හන්දියෙන් හැරෙනවා මේ පාර්ලිමේන්තු සයිඩ් එකට. මේ පාර්ලිමේන්තු සයිඩ් එකේ ගිහිල්ලා එතනිනුත් වමට දාලා ආයි දකුණට දානවා. වමට දානවත් එක්කම දකුණට තියෙනවා. ඒ පාරේ දිගටම යද්දී කලර් ලයිට් එක තියෙනවා. කලර් ලයිට් එක පහු වෙනවත් එක්කම තමයි මේ බන් කඩේ තියෙන එක. අපි වීඩියෝ එක දැක්ක එක. මම යන් කියලා යන්නේ නිමාඩු නවස හින්දා නිකන් යන් ගිහින් බලමු. කිව්ව නිසා තමයි ගියේ. මේ පාරේ ගිහිල්ලා ඒ පාර්ලිමේන්තු සයිඩ් එකේ ගිහිල්ලා වමට දාලා එහෙම දකුණට දාන්න ඕනේ. ආයි දකුණට දාලා චුට්ට දුරක් යද්දී මේ තියෙනවා කලර් ලයිට් එක. කලර් ලයිට් එක පහු කරන්න. පහු වෙනවත් එක්ක මේක පේනවා පාරටම මේ තියෙනවා. මේ ඔතන තමයි එතන කියන කලර් ලයිට් එක මේ පෙන්නත් එක්ක මොන වගේ බෝඩ් එක තියෙනවා. මේ එතන තමයි තැන. මේ ඊට පස්සේ ඇවිදලා අපි ඔය වඩේ ගන්න මට වඩේ අරන් දෙනවා. මේ නම් අතර මත පිච්චුණා මගේ මේ උදේ. ඉතින් ඒකට උදේ පිච්චුන එකට හවස තමයි බෙහෙත් ගන්න ගියේ. මං කිව්වා ඔය තියෙන රබන් දාපු කලර් එක රෙඩ් වයින් කලර් එකක් තියෙන ලස්සන කලර් එකක් ආවේ. ඉතින් නිමවුරු දවස ඔතනින් ඉවරයි. ඊට පස්සේ අපි තව වීඩියෝ එකකින් හම්බ වෙනවා.